අපේ භෞතික විද්‍යා විෂය භාර දුමින්ද රත්නායක ගුරුතුමාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා වේදිකාවට පැමිණෙන ලෙසට. අද අපේ ෆයිනල් එක දවසේ අපි ගෞරවනීය අපේ උතුම් ගුරුවරයා වෙනුවෙන් අපේ මේ ආදරණීය අපේ සහෝදරියෝ ත්‍යාග ප්‍රදානය කිරීමට සූදානම් වෙලා තියෙනවා. ඉතින් මම ආදරෙන් ආරාධනා කරනවා මගේ යාළුවෝ හැමෝටම ඇවිල්ලා එයාලගේ ත්‍යාග ටික වෙනුවෙන්ම ප්‍රදානය කරන්න කියලා. අපේ සහෝදරයෝ තව දැගක් හදලා තියෙනවා. ඒකටත් අවස්ථාව. ගුරුවරයා වෙනුවෙන්ම මේ වෙලාවේදී ප්‍රදානය කිරීමට සූදානම් වෙනවා. අපේ මේ අවස්ථාව සඳහා එකතු දුමින්ද රත්නායක ගුරුතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර අපේ අදහස ප්‍රකාශ කරනවා සර්. දැම්ම නැත්නම් අන්තිම හරි. එහෙනම් සර් මීළඟට අපව ගීතයකින් පිනවන්න තුෂාරා සොයුරට ආරාධනා කර සිටිනවා.
ගිනහන ගිනි දැල්ල ආවත් කමක් නෑ අපට බාධා නොදී උන්මාද මිහිදුමට නොයනා තැනක් නෑ රැඳෙයි අප තුරුලේ සීතලේ උණුකුම ඇති තරම් දරාගන්න හිත මීළඟට අපි වෙනුවෙන්ම අපේ පේපර් ක්ලාස් එකේදී පේපර් බලලා දීලා ඒ වෙනුවෙන් කැපවීමක් කර අපේ ආදරණීය ක්‍රූ එකේ අයියලට ආරාධනා කරනවා අපේ යාළුවෝ ඊළඟට ත්‍යාග ප්‍රදානය කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මම ආදරෙන් ආරාධනා කරනවා අපේ ක්‍රූ එකට. අපි වෙනුවෙන් කරපු හැම දෙයකටම ගොඩාක් ස්තුතියි 24 අපේ ක්‍රූ එකේ අයියලා හැමෝටම. ගොඩාක් ස්තුතියි. අපි ආයි හම්බ නොවෙන්න පුළුවන්. හැබැයි අපි හමුණ ගහලා හිටපු හැම කාලයකදීම හැම තප්පරයකදීම අපි වෙනුවෙන් කරපු හැම දෙයකටම ගොඩාක් ස්තුතියි.
අවස්ථාව පිළිබඳ අදහසක් ප්‍රකාශ කරන්න මේ ක්‍රු එකේ සහෝදරයට අපි අවස්ථාව ලබා දෙනවා. හරි. ඔන්න දැන් ඉතින් අවුරුදු දෙකමාරක් විතර ඔයාලා ෆිසික්ස් කරන්න පටන් අරගෙන ඔන්න දැන් අන්තිමටම ඇවිල්ලා ඉන්නවා. දැන් ඉතින් ඔයාලා මෙච්චර කල් කරපු දේවල් වලින් ඔයාලා ඇවිල්ලා තියෙන තැන ගැන දන්නවා. ඔයාලා කොතනද ඉන්නේ? ඔයා දැන් කොයි වගේ ටාගට් එකකටද යන්නේ කියන එක ඔයාලා දන්නවා. ඉතින් එතනින් නවතින්න එපා. ඉතින් දැන් අර අන්තිමට ඉතින් දැන් එදිනෙදා වැඩ එදිනෙදා කරන්න කියලා එහෙම දැන් කියන්න කාලයක් නැහැ නේ ඇත්තටම. දැන් තව තියෙන දවස් කීයද? 12යි. 12යි 13යි. 12යිනේ. හරි. දැන් ඉතින් අන්තිමටම ඇවිල්ලා ඉන්නේ ඔයාලා මෙච්චර කල් කරපු දේවල් වල ඒවයේ උපරිමයටම ඒවා පාවිච්චි කරලා ඔයාලට යන්න තියෙන ඉහළම තැනට දැන් යන්න තියෙන්නේ. ඉතින් අන්තිම වශයෙන් ඔයාලට ඉතින් උපදෙස් කීපයක් දෙන්න කියලා තියෙන්නේ. මේ කාලේ ඔයා දැන් වැටිලා ඉන්න ඕන. කියන්නේ උඩම ඉන්න අය දැන් කොහොමත් කොන්ෆිඩන්ස් එකේ ඉන්නේ. කොන්ෆිඩන්ස් තියෙනවා ඔයාලට. මම මේ තැනට යන්න ඉන්නවා. මට දැන් අමුතුවෙන් දැන් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ උඩම ඉන්න අය දන්නවා අපිට දැන් ප්‍රශ්නයක් නැහැ කියලා. මං මේ ටික කියන්නේ දැන් ලකුණු අවුල් ගිහිල්ලා වැටිලා ඉන්න අයට තමයි මේ ටික කියන්නේ. ඉතින් ඔයාලා දැන් මං යටටම වැටිලා ඉන්න කියලා අතාරින්න එපා. මේ තියෙන දවස් 12ෙත් උපරිම ඔයා වැඩ කරන්න. ඔයාට දැන් වැටිලා ඉන්නවා කියලා අතෑරියොත් එතනින් ඔයා තවත් වැටෙනවනේ. ඒක නිසා අතාරින්න එපා. ඔයාලා දැන් මේ අවුරුදු 2කමාරක් කරගෙන ආපු එකේ මෙතනින් නවත්තන්න එපා. මේ ටිකෙත් ඔයා පුළුවන් තරම් වැඩ කරන්න. ඒ කියන්නේ මේ ටිකේදී කරන්න පුළුවන් සීමාවක් තියෙනවා ඇත්ත. දවස් 12කින් ඔයාට A level පාස් වෙන්න බෑ කවදාවත්. ඒ වුණාට ඔයාට පුළුවන් ඔයා දැන් ඉන්න තත්ත්වයට වඩා අඟලක් දෙකක් හරි ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. දැන් ඉන්න තත්ත්වේ ඉඳන් වැඩ ටිකක් හරි කරලා ඔයාට පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. ඒකින්ද මේ කාලේ ඔයා අතාරින්න එපා. මම කියන්නේ මේ ටිකේදී උපරිම වැඩ කරන්න. දැන් පාස් පේපර්ස් ටයිම් තියලා කරන්න ආරං ඒවයි මිස්ටේක්ස් බලලා ඔයාලට වෙලාව අඩුපාඩු තියෙනවා නම් ඔයාලගේ තියරි අඩුපාඩු තියෙනවා නම් ඒවා පුළුවන් තරම් හදාගන්න වැඩ කරන්න. ඔයාලා දැන් එක්සෑම් මෙමරි බූස්ට් එක්සෑම් 7ක් ලියලා තියෙනවා. ඊට කලින් එක්සෑම් සීරීස් වලින් ඔයා ගොඩක් හදාගෙන තියෙනවා. ඒ දේවල් වලින් ඔයා දන්නවා ඔයා කොයි වගේ ඔයා මොන වගේ මිස්ටේක්ස්ද කරගන්නේ පේපර්ස් කරනකොට කියලා. ඉතින් ඒවා මතක් කරගෙන මේ කාලය ඇතුළත පේපර්ස් ලියලා ඒවා හදාගන්න try කරන්න උපරිම. ලකුණු වැඩිපුර තියෙන අය තව තවත් ලකුණු වැඩි කරගන්න try කරන්න. ඉතින් ඒවා තමයි ඉතින් කියන්න තියෙන්නේ ඇකඩමික් පැත්තෙන් ගත්තොත් නම්. තව ඉතින් ඔයාලට ස්තුති කරන්න ඕන. අපි මේ අවුරුද්දක් කාලයක් ක්‍රූ එකේ හිටියා. ඔයාලත් අපිට ඇත්තටම සෑහෙන සපෝටිව් විදිහට අපිට උදව් කරගෙන අපේ වැඩවලටත් ඔයාලා සපෝට් එකක් දුන්නා. ඒක බොරු කියන්න ඕනේ නැහැ. ඉතින් ඒකටත් බොහොම ස්තුතියි. ඊළඟට සර්ට ස්තුති කරන්න ඕනේ. සර් අපේ වැඩ කරන්න අපිට ගයිඩන්ස් දුන්නා. අපිට වැඩ කරන්න උදව් කරා. අපිව මේකට මේ අවස්ථාව දුන්නටත් ඇත්තටම ස්තුති කරන්න ඕන. ඉතින් වැඩි දෙයක් කියන්න නැහැ. අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් ඔයාලට තව දවස් 12ක් කාලයක් තියෙන්නේ. මේ කාලේ ඔයාලා උපරිම පාවිච්චි කරන්න. ඔයාලගේ හීනවලට යන්න. ඔයාලගේ අම්මලා තාත්තලාගේ හීන හැබෑ කරන්න. ඒවට උපරිම වැඩ කරන්න. පුළුවන් උපරිම තැනට යන්න. ඒ හැමදේම ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ඔයාලට ප්‍රාර්ථනා කරමින් මම කතාව නවත්තනවා. ස්තුතියි. මේකේ මම මේක පොඩක් අවස්ථාව කරගන්නවා. මේ මෙතන අතරම අද ඉන්නේ මේ අවුරුද්දේ ක්‍රූ එකේ වැඩ කරපු අය ඔක්කොම නෙමෙයි. මොකද දැන් මේ ඉන්නේ දැනට යුනිවර්සිටි පටන් ගන්න නැති අයලා කළ ටික විතරයි. අතරම දැන් තියෙන්නේ එකක් මම දන්න විදිහට සබර්ගමුව පටන් අරන්නේ මෙඩිකල් ෆැකල්ටි එක. ඊළඟට ජයවර්ධනපුර මෙඩිකල් ෆැකල්ටි එක පටන් අරන්නේ. ඊළඟට මොරටුව ඉන්ජිනියරින් ෆැකල්ටි එක පටන් අරන්නේ. ඔය තුන නේද මේ ඉන්නේ? මම හිතන්නේ ඔය තුනේ අය තමයි මේ ඉන්නේ. එතකොට අනිත් පේරාදෙනියේ තියෙන ෆැකල්ටිස් වලට ඒ අනිත් අය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ දැන් මේ තියෙන ෆැකල්ටිස් ටිකේ අය විතරයි. ඉතින් මේ අය විතරක් නෙමෙයි මේ වැඩේට සම්බන්ධුනේ තවත් මේකේ ඉන්නවා කට්ටිය.
එතකොට ක්‍රූ එකට සම්බන්ධ වෙනවා කියන එකේ මම දැන් ඔයාලත් ඇත්තටම මේ සපෝට් එක මට දෙන්න ඊළඟ අවුරුද්දේදී මම අද කොළ දෙකක් දෙන්නම් එකේ මට නම්බර්ස් ලියලා දෙන්න විභාගය ඉවර වුණාට පස්සේ මම කෝල් එකක් දෙන්නම් කෙමිස්ට්‍රි දෙවෙනි එක තිබ්බට පස්සේ අද දැන් මේ වෙලාවේ කාට හරි හිතන්න පුළුවන් අපිට ඉතින් පාස් වුණොත් අපි එන්නම් හොඳට ලියා ගත්තොත් එන්නම් නැත්තම් එන්නේ නැතු ඉන්නවා වගේ කියලා අදහසක් එන්නත් පුළුවන් ඔබ මේ ඔබට කොන්ෆිඩන්ස් තියෙනවා නම් ලියලා දෙන්න එතෙන්දී ඔබ කියනවා නම් එක්කෝ මම ආපහු කරනවා හරි නැත්තම් වෙන කෝස් එකක් කරනවා හරි නේද රටේ යනවා හරි මොනවා හරි නෑ කරන්නේ නැහැ මොකක්වත් බෑ කියලා වගේ අතහැරලා දාලා මොකක් හරි ඔබට ඊට පස්සේ මම කෝල් කරපුවාම කියන්නේ සර් මම මෙහෙමයි කියලා කියන්න පුළුවන් ඔබට නමුත් අද මට ඒ කැමැත්තක් තිබෙන අය මේ අපේ ෆිසික්ස් ක්‍රූ එකේ වැඩ කරන්න අදහසක් තිබෙන අය මට කොලේක නම් ටික ලියලා දෙන්න මොකද මේක මේ ඇත්තරම මේ ටිකක් වගකීමක් තියෙන වැඩක් වගකීමක් කියලා කියන්නේ ඇත්තරම මේක සෙල්ලමක් නෙමෙයි මොකද මේ අයලා කළා මේක මේ සමහරලාට රෑ නිදි මරාගෙන පේපර්ස් බලලා තමයි ඔයාලට ගෙනත් දෙන්නේ මේ අන්තිම දැන් මෙමරි බූස්ටර් වැඩසටහනේ තියෙන කාලෙදි වගේ සතියෙන් සතියේ පේපර්ස් ලොට් එකක් එනවා එතකොට මේ අනික A level results ආවට පස්සේ ටිකක් ෆන් එකේ ඉන්න කාලේ මේ වෙන වැඩක් වෙනුවෙන් මේක එයාලට ඒ කියන්නේ ඒක ටිකක් ලොකු බැරරුම් වැඩක්. ඒකේ සමහර අය වේට් එක ගන්නවා සමහර අය වේට් එක ගන්නෙ නැහැ. සමහර වෙලාවට ක්‍රූ එකට ආපුවාම සමහර අය මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් කරගන්නවා වැඩක් කරන්නේ කොහොමද වගකීමක් දුන්නා මේ වගකීම ඉෂ්ට කරන්නේ කොහොමද කියන එක හා සම්බන්ධයෙන් හොඳ එක්ස්පීරියන්ස් එකක් මේකෙන් ගන්නවා. ඉතින් සමහර ළමයි එහෙම නැහැ. ඉතින් ඒක ආකල්පමය එක ළමයි එක තත්ත්වයන් අතර මේ ඉඳපු අය තාමත්ම මහන්සි වෙලා ඒ වැඩේ හරියටම කළා. ඒක මමට කියන්නේ අපි පොඩි ගයිඩන්ස් දුන්නාම යාලා ඒක කරගෙන යනවා. මට ලොකු ඔළුවට නිදහසක් ඇත්තට මේ ක්‍රූ එකේ අයියලා කළා කොම. ඉතින් ඒක නිසා මේ ඒකත් එයාලටත් බොහොම ස්තුති කරන්නට ඕනේ. ඔයාලටත් මම ආරාධනා කරනවා ඊළඟ අවුරුද්දේදී ඒ සපෝට් එක මට දෙන්න කියලා සහ මම වෙනුවෙන් සහ අනිත් එක 26 කණ්ඩායම වෙනුවෙන් මේ උදව්ව ඉදිරියට මේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් මේක කරන්න කියලා. ඉතින් එහෙම දක්ෂ දරුවෝ මේක ඉන්නවා. අතරම ගිය අවුරුද්දේ වගේම. ඉතින් ඒක නිසා හැමෝම එකපාරක් ඒ සියලුම ක්‍රූ එකේ මේ ඉන්න සහ නොඉන්න සියලුම දෙනා වෙනුවෙන් හොඳ අප්පුඩියක් දෙන්න පුතා. බොහොමත්ම ස්තුතියි අපේ ගෞරවනීය දොමින්ද ගුරුතුමාට. ඒ වගේම අදහස් දක්වපු ක්‍රූ එකේ අයටත් අපි ස්තුති කරනවා. ඊළඟට ගීතයකින් අපි පිනවීම සඳහා රන් දෙනු වේදිකාව වෙත මම ආරාධනා කරනවා. Catania, Genova, Messina, ඔබට මාරවටුනා, Verona, Marina, Carmela, Teresa, Pronto මං ඉතාලියේ තනි වුණා, කොමු මං ඉතාලියේ තනි වුණා. Padua Palliye Antoni Munidile Desia Nagaraye Rosa Kusuma Palliye Roma Vaticanuye Sihina Devataviye Italiye Pisa Kuluna Hamuna Harima Lassanaine Mama Puduma Una Siripusa Sicilia Dupate Catania, Genova, Messina, ඔබට මාරවටුනා, Verona, Marina, Carmela, Teresa, Pronto මං ඉතාලියේ තනි වුණා, කොමු මං ඉතාලියේ තනි වුණා.
කටානියා දෙනවා මෙෂීනා ඔබට මාරවටුනා වෙරුණා මරීනා කර්මිලා තෙරේසා කොහොම මං ඉතාලියේ තනි වුණා කොහොම මං ඉතාලියේ තනි වුණා සිරිකුසා සිසිලියා දුපතේ කටානියා දෙනවා මෙෂීනා ඔබට මාරවටුනා වෙරුණා මරීනා කර්මිලා තෙරේසා පොන්තු මං ඉතාලියේ තනි වුණා කොහොම මං ඉතාලියේ තනි වුණා අල්ලොර මං ඉතාලියේ තනි වුණා චාව මං ඉතාලියේ තනි වුණා අප ගීතයෙන් පිනපම සොවිරාට ස්තුතිවන්තන අතර මීළඟට අපිට කැන තිරේ පිටිපස්සිඳපු චරිතයක් ඉන්නවා කවුද ධනුෂ්කයි අයි ප්‍රමෝද් අයියයි ඒ දිනට මං ආරාධනා කරනවා වේදිකාවට පැමිණෙන්න කියලා කැමරා කාචේ ඉඳන් හැම පන්තියක්ම රෙකෝඩ් කරලා දීපු ධනුෂ්කයි අයි ප්‍රමෝද් අයි වදෙන් ඒ වගේම කවිෂයටත් මං ආරාධනා කර සිටිනවා වේදිකාවට පැමිණෙන්න කියලා. අපේ සංවිධානය ඒ තිබිච්ච ත්‍යාග ප්‍රදානය ඊට පස්සේ අපේ හැම වැඩ කටයුත්තම දැන් අවසන්. ඉතින් මගේ සහෝදර සහෝදරියෝ ඔයාලට කියන්න තියෙන්නේ දැන් තව දින කිහිපයකින් ලැබෙන අපේ ජීවිතයේ තීරණාත්මකම අපේ විභාගය. ඔයාලා හොඳට ලියලා එන්න. හදින් පස්සේ අපි මොන නොගැහෙන්න පුළුවන්. හැබැයි ඔයාලා හොඳට විභාග ලියන්න හැමෝටම ගොඩක් ආදරේ. ඒ වගේම ආදරණීය පියාණනියක් විදිහට ඒ වගේම ගෞරවනීය ගුරුතුමෙක් විදිහට අපිට මඟ පෙන්වපු අපේ ගුරුවරයාට ගොඩාක්ම ස්තුතියි. අපි වෙනුවෙන් කරපු හැම දෙයකටම කැපවීම ඒ වෙනුවෙන් හැම දෙයකටම ගොඩාක් ස්තුතියි. ඉතින් යාළුවනේ ඔයාලට කියන්න තියෙන්නේ හොඳට විභාග ලියන්න. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, මේ මගේ මොළ කරන ගණිතය, ජීව විද්‍යාව ඒ හැම එකක්ම. ඉතින් ඔයාලට සුබ පැතුම් එකතු කරනවා. හැමෝටම all the best. Test 1 2 3 දිව්‍යම මාගේ දියකර ප්‍රාණේ දුකසේ දිවිගේ වන්නේ කොබැයි මේ මනු ලෝකේ සුරිඳුනි මාගේ දෙවියෝ මගේ ආතර තාතයි
උතුරන තාතා දින වැටිලා වඳිනෙමි මා මගේ බුදු තාතා සිතුසේ නොබී සිතුසේ නොකා දරුවන්ට දුන්නා සුවේ දෝසත් ගුණේ පුරනා නිසා නිවනින්ම සැනසුම් ලැබේ මේ සංසාරේ පින්වස්සානේ වදිනී සමදා රජුනේ දිවියම වාගේ දියකර ප්‍රාණේ දුකසේ දිවි ගෙවන්නේ කොහොමයි මේ මනුලෝකේ සුරිඳුනි මාගේ දෙවියෝ මගේ ආදර තාතයි උගේ විනා තුරු පෙමිනා උතුරන තාතා දිය වැටිලා වඳිනෙමි මා මගේ බුදු තාතා අපුගේ විනා දරු පෙමිනා උතුරන තාතා දින වැටිලා වඳිනෙමි මා මගේ බුදු තාතා කොහොමද විසදී මෙමරි බූස්ටර් පේපර්ස් 7 එවරේජ් පර්ෆෝමන්ස් වල පළවෙනි 20 දෙනා කියන එකට ටැග් එකක් තිබෙනවා. මම ඒකේ ටැග් එකක් තමයි ටැග් එකක් දෙන්නේ. කියන්නේ අර ඒ පළවෙනි 20 දෙනා අතර ඉන්නවා නම් ඒ කියන්නේ පළවෙනි මෙමරි බූස්ටර් 1 2 3 4 5 6 7 කියන එකේ ඒ ටික ටැග් එක සැරයක් තමයි ටැග් එකක් තිබෙන්නේ. ඒක ඊළඟට ඒ 20ට ඇතුළත් නොවුණු නමුත් යම් මෙමරි බූස්ටර් එකක ලකුණු වැඩි පළවෙනි 10 දෙනා අතර ඉඳපු කෙනෙක් ඉන්නවා නම් එයාට වෙනම ටැග් තිබෙනවා. ඒ අරින් අනිත් අයට එක ටැග් එකක් ලෑස්ති කරලා තියෙන එක ලේසි නැත්නම් මේක හත් පාරක් එන්න ගියපුවාම මේක ටිකක් කරදර නිසා මේක විතර මේ ඉස්සලම මේ පළවෙනි টপ 20 අතර තිබෙන මේක ගත්තු නිර්ණායකය ගත්තොත් පේපර්ස් 7න් අඩුම පේපර්ස් 5ක්වත් ලියලා තියෙන්න ඕනි මේ টপ 20 කැටගරි එකට අයත් වෙන්න. පළවෙනි 20න් පළවෙනි 20 අතරට ඇතුළු වෙන්නේ අඩුම පේපර්ස් 5ක්වත් ලියලා තිබෙනවා නම් කවුරු හරි කෙනෙක් පේපර්ස් 7ම ලියලා තිබෙනවා නම් එයාගේ ලකුණු අඩුම පේපර්ස් දෙක තමයි අයින් කරලා තියෙන්නේ. ඒතර එවරේජ් එක ගන්නේ එයා පේපර්ස් 7ක් ලිව්ව කෙනෙක්ගෙත් පේපර්ස් 5කින් තමයි එවරේජ් එක ගන්නේ. නැත්නම් ඒක එයාට අසාධාරණයක් වෙනවනේ. එයාගේ 7න් මොකද ලියපු පේපර් ගන්න වැඩි වෙනකොට එවරේජ් එක පල්ලෙහා වයින්නවනේ. එතකොට එයාට එයාගේ අඩුම දෙක කපලා තියෙන්නේ. එතකොට හැමෝගෙම පේපර්ස් 5ක එවරේජ් එක තමයි අවිල්ලා තියෙන්නේ. එක්කෝ 5ක්වත් ලියන්න ඕනේ. 6 හෝ 7 ලියපු අයගේ අඩු ලකුණු තියෙන දෙක අයින් කරලා තියෙනවා. ඒ විදිහට එවරේජ් එක හැදිලා තියෙන්නේ. මේකේ පළවෙනි টপ 20 අතරට ඇතුළත් උනේ නැතත් අපිට මේකේ ඉන්න කිහිප දෙනෙක් ඉන්නවා. මෙන්න මේ දරුවෝ ඉන්නව නම් එන්න. මෙමරි බූස්ටර් 6 8වෙනි ස්ථානයේ තිබෙනවා ජනිත් ශ්‍රීහාන්. ඔව්. ජනිත් ශ්‍රීහාන් ඉන්නවද? නැහැ. නෑනේ. රයිට්. ඊළඟට මෙමරි බූස්ටර් 2 සහ මෙමරි බූස්ටර් 4. මෙමරි බූස්ටර් 2 10වෙනි ස්ථානය. මෙමරි බූස්ටර් 4 8වෙනි ස්ථානය. නදුනි භාග්‍යා. නැහැ. මේකෙදි මෙමරි බූස්ටර් 3 9වෙනි ස්ථානය. මෙමරි බූස්ටර් 6 7වෙනි ස්ථානය. චමිත් හිමන්සා. හිමන්සාද දන්නේ නැහැ. හිමන්ස වෙන්නේ නැතිනේ. නෑනේ. රයිට්. එතකොට හරි. ඊළඟට මේ টপ 20 එවරේජ් පර්ෆෝමන්ස් වල ඒකේ 20 වෙනි ස්ථානය එවරේජ් මාක්ස් තියෙනවා ලකුණු 60.88ක්. මේක ඉතා හොඳ මට්ටමක්. මේකේ ලකුණු මෙමරි බූස්ටර් 1 31 වෙනි ස්ථානය. මෙමරි බූස්ටර් 2 8 වෙනි ස්ථානය. මෙමරි බූස්ටර් 3 23 වෙනි ස්ථානය. මෙමරි බූස්ටර් 4 එකේ එකක් දාලා නැහැ. මෙමරි බූස්ටර් 5 22 වෙනි ස්ථානය. මෙමරි බූස්ටර් 6 29 වෙනි ස්ථානය. 7 28. මේකේ ලකුණු 60.88ක් තිබෙනවා. යොහාන් ලක්ෂාන්
ඒත් නැහැ. ඊළඟට 60.9ක් තිබෙනවා. 60.9 තිබෙනවා. 19 වන ස්ථානය සචින්ත ගිම්රශ්මික. ඒත් නැහැ. මලිත් පෙරේරා යසින්ත මලිත් පෙරේරා ඇවරේජ් එක ලකුණු 63යි 18 වෙනි ස්ථානය. හෝ. හරි. ඊළඟට සිතුම් විජේ බණ්ඩාර ලකුණු 63.525යි 17 වෙනි ස්ථානය. සිතුම් එත් නෑ. ඊළඟට දිසංග දනුජය ලකුණු 63.635යි 16 වෙනි ස්ථානය. මේ රිපීටර්ස් ලක් දාන්න. ඊළඟට පැහැසර අනුහස් ලකුණු 64.2යි එවරේජ් 15 වෙනි ස්ථානය. එන්න පුතා. මේකේ ඊට පස්සේ 14 වෙනි ස්ථානය ජනිරු කොඩිකාර ලකුණු 64.9යි ඊළඟට 13 වෙනි ස්ථානය අමිල ඩිල්ෂාන් ලකුණු 65.725යි. අමිල ඩිල්ෂාන් 15 වෙනි ස්ථානය 14 වෙනි ස්ථානය. ඊළඟට 13 ඊළඟට 12 වෙනි ස්ථානය සජිත් උදාර ලකුණු 66.275යි. සජිත් උදාර ඊළඟට රවිඳු මදුෂාන් 67.125යි 11 වෙනි ස්ථානය. රවිඳු මදුෂාන් ඊළඟට 10 වන ස්ථානය චමින්දු ධර්මප්‍රිය ලකුණු 67.675යි. චමින්දු ධර්මප්‍රිය ඊට පස්සේ මේකේ 9 වන ස්ථානය ඕෂධ ගංගනාත් ලකුණු 68.175යි. එන්න පුතා.
ඊළඟට තීක්ෂණ නිලක්ෂ 8 වන ස්ථානය ලකුණු 69.175යි. තීක්ෂණ නිලක්ෂ නෑ. ඊළඟට සසිඳු නුවන් ප්‍රිය 7 වන ස්ථානය ලකුණු 69.6යි. ඊළඟට අංජුල හර්ෂණ 7 වන අංජුල හර්ෂණ 6 වෙනි ස්ථානයේ ලකුණු 72.175යි. එන්න පුතා. ඊළඟට 5 වෙනි ස්ථානය ඔනිත කුරුප්පුආරච්චි ලකුණු 72.975යි. ඔනිත කුරුප්පුආරච්චි නේද? ඊළඟට චරිදු කවිස්ක 4 වන ස්ථානය ලකුණු 73.851යි. චරිදු කවිස්ක එන්න පුතා. ඊළඟට 3 වෙනි ස්ථානය කවිදු දිල්ෂාන් ලකුණු 74.825යි එවරේජ් එක. කවිදු දිල්ෂාන් ඊළඟට මේකේ දෙවන ස්ථානය ලකුණු 74.85යි. යසිරු ලක්ෂාද් එන්න පුතා. මේකේ ඊළඟට අනුෂ ඉන්ද්‍රජිත් මේකේ টপ 20 පළවෙනි ස්ථානය අනුෂ ඉන්ද්‍රජිත් 74.817යි. එන්න පුතා. ඔය ටික තමයි අද ඉන්න අයට අදාළව තෑගි තිබෙන්නේ. right. අපිත් එහෙනම් ඔන්න සර්ට තෑග්ගක් ගෙනාවා. ඔන්න බලන්න රැපින් එක පොඩ්ඩක් බලන්න කට්ටියම. සර්ට ඔන්න යන්න. සර්ට එහෙනම් අවුරුද්දක් පුරාවට අපිට මේ අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. ඔයාලා කට්ටියත් එක්ක වැඩ කරන්න ලබා දෙන්න එක අපිටම අත්දැකීමක් කරගන්න. කියන්නේ මේ වැඩ කරන එක අපිටත් ඇත්තටම අපිට ජීවිතේට වැදගත් වෙනවා. මේවා
ඔයාලගේ මේ ඔයාලත් එක්ක වැඩ කරන්න හම්බ වෙන එක. ඉතින් ඒ අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. රයිට්. මේකේ මේ අර අදහස් ආයෝජන ලියපු කොලේ දෙන්න පුතා. ලීඩි වරණ. එක දෙන්න. ඊළඟ ක්‍රූ එකට සම්බන්ධ වෙන්න කැමති අයට මේ මම කොලයක් එවන්නම්. ටක් ගාලා එකේ මේ ඕක නෙමෙයි නිකන් කොලයක් එවන්න පුතා. ඕක පටල ගන්නවා. ඕක නෙමෙයි අර පිටිපස්සේ නිකන් කොලයක් එවන්න. රූල් තියෙන කොලයක්. මේකත් එවන්න ටක් ගාලා පිටිපස්සේ. හරි. තව සින්දු කියන කවුරු එනවද? පිරිමි ළමයි? සින්දු කියන කවුරු කෙනෙක් කවුරුත් නැහැ. සින්දු කියන දන්නේ නැහැ. ගර්ල්ස්ලා දන්නේ නැහැ. හරි. එන එක ගන්න දන්නේ මොන කරන්නේ? සින්දු කියන දන්නේ නැත්තම්. හරි. කොහලත් කියන්නේ? ඇකියවන්නේ නැහැ. नजित उदार को नजित उदार सजित उदार को सजित उदार क्या कहूँ एन मेन अय्यो क्या नहीं किया दाक्षे इन्नो आने एन पता මගේ හිත හරි කලබල නුඹ දෙස බල බල නිතරම හිතවතියේ නුඹ මගේ ළඟ වුන් හැටි සෙනෙහස දුන් හැටි අද වගේ මතක තියේ නුඹ හමු වී මොහොතක් තිබුණී නොදැනීම ගෙවෙනා අද මාත් මෙහි වී මොහොතක් රැඳුණී සිතුවිලිම වේනා ඔය නෙතු හමුවන තුරු පාරදිහා බලමින් තව වෙහෙසයි දැසටමා කිමදෝ පමවුවේ කාරණා මගේ සතුටකදී නුඹ මානසිනා ඔබ ළඟ රැඳුනේ ඔය ස්නේහෙටමා සිතුවිලි මැද කිමිදමා භාවනා සුරංගනක් විලස ඇසැරසිලා එන තුරා හිඳිවිමේ යාමේ සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුන්න නුඹ ළඟ මගේ පාළුම කීවි මගේ අඳුරට නුඹ සඳ වේවි නුඹ වෙත මගේ රහස ඇසේවි සඳ අද මගේ අහසේ දිලේවි නුඹ හමු වී මොහොතක් තිබුණී නොදැනීම ගෙවෙනා අද මාත් මෙහි වී මොහොතක් රැඳුණී සිතුවිලිම වේනා ඔය නෙතු හමුවන තුරු පාරදිහා බලමින් තව වෙහෙසයි දැසටමා කිමදෝ පමවුවේ කාරණා මගේ සතුටකදී නුඹ මානසිනා නුඹ ළඟ රැඳුනේ ඔය ස්නේහෙටමා සිතුවිලි මැද කිමිදමා භාවනා
செவந்து புண்ணாக ஏதோ நானும் வளர கொஞ்சம் காதல் வளர உல வெக்கம் வளர அவ வந்தா தேடியே தன்ன நேரம் நிக்குது மோகம் சொக்குது வார்த்தை திக்குதுமா நெஞ்சம் பூட்டி வச்சத வந்தோட திட்டமா கச்சி சேர நிக்குது கண்ணழைக்குது பொன்னகிடவா அன்பு தேங்கி நிக்கு வந்தெடுத்துக்குமா யாரும் பார்த்து நின்னு பேசவில்லை காத்து நின்னு கொடுத்ததில்ல நீயும் வந்து பார்த்ததால பனியும் பதுக்கிச்சே கண் மறைச்சி போற புள்ள முன்னழைச்சது யாரும் இல்ல ஓ மனசு நான் விழுந்த நானும் தங்கிடவே என்னமே உன்னால புதது தன்னால கண்ணுமே கண்ணால வந்து செவந்து புண்ணாக ஏதோ நானும் வளர கொஞ்சம் காதல் வளர உள்ள வெக்கம் வளர அவ வந்தா தேடியே தன்ன நேரம் நிக்குது மோகம் சொக்கு வார்த்தை திக்குதமா நெஞ்சம் பூட்டி வச்சு வந்தோர சித்தமா கட்சி சேர நிக்குது கண்ணழைக்குது பொன்னகிடமா அன்பு தேங்கி நிக்குது வந்தெடுத்துமா අම්මමාව බඳවන්න හරි කලබලේ අනේබං මට බඳින්න බෑදැන් තාම 27යි බං හැබැයි එයමට මනපනම් බං අපි ජුඩු දාලයන් මේ තිරිකලේ බං එයමට මනපනම් බං වයසට කැන්නන් යන් අපි ජුඩු දාලයන් මේ තිරිකලේ බං එයමට මනපනම් බං වයසට කැන්නන් යන්න මගුල් පුරු බඳින්න දීගට නැකත් කියන්න ගමටම කියන වාතම ඔයමගේ නෝන කියල බං අපි ජුඩු දාලයන් මේ තිරිකලේ බං එයමට මනපනම් බං වයසට කැන්නන් යන්න බාරි කරන් මම යන බමයි නුඹ දෙන්න වෙන කාටත් නගේ කාර බඳින්නට නුඹ වෙන කල්ලද කඩමණ්ඩිය ළඟයි මං ඔයමගේ කරිතියන් මං අපි යමු කොහඳ බං නුඹට දුන්නු වාලේ මං වෙන කාටත් දෙන්න බං හැබැයි එයමට මනපනම් බං අපි ජුඩු දාලයන් මේ තිරිකලේ බං ඔයමට මනපනම් මං වයසට කැන්නන් යන්නන් අපි ජුඩු දාලයන් මේ තිරිකලේ බං ඔයමට මනපනම් මං වයසට කැන්නන් යන්නන් මගුල් පුරු බඳින්න දීගෙට නැකත් කියන්න ගමටම කියන වාදම ඔයමගේ නෝන කියල බං අපි ජුඩු දාලයන් මේ තිරිකලේ බං ඔයමට මනපනම් මං වයසට කැන්නන් යන්නන්
මේකේ මේ අර ෆෝම් එක දෙන්න පුතා ෆීඩ්බැක් ෆෝම් එකයි මේ ක්‍රූ එකට සම්බන්ධ වෙන්න ගර්ල්ස් ලගේ තව කවුරු හරි ලියපු නැති කෙනෙක් ඉන්නවා මේ ෆෝම් දෙකක් තියෙනවා. පිරිමි ළමයි ලියුවද පුතා? සම්බන්ධ වෙන්න කැමති අය? දුන්නනේ ෆෝම්ස් පිටිපස්සට. ක්‍රූ එකට. හරි කවුරු හරි ලියුවේ නැත්නම් ඇවිල්ලා මේ ලියලා යන්න. ඇති නේද? වැඩේ ඉවර කරමු. හරි. රයිට් මං පොඩ්ඩක් කතා කරලා මම වැඩේ ඉවර කරන්න. පුතාලත් වාඩි වෙන්නේ නේද? ඔයාලත් වාඩි වෙනවද? මම හිතන අපේ අද දවසේ අවසාන යට වැඩේ ඉවර කළා දාමු. මේ සංවිධානය කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. මේක හොඳයි. නේද? ගොඩක් දේවල් ඉති කියන්න කියලා දෙයක් නැහැ. හොඳ විභාග ලියන්නයි තියෙන්නේ. විභාග ලිව්වොත් තමයි හොඳ වෙන්නේ. ඔයාලටත් මටත් නේද? ඔයාලට හොඳ වෙනවා මටත් පාරේ බහලා යන්න පුළුවන් වෙනවා. ඒක නිසා හොඳ ප්‍රතිඵලයක් ගන්න. එහෙම අවශ්‍ය වෙන විභවයේ තියෙන දරුවෝ ඕන තරම් මෙතන ඉන්නවා. ඒක නිසා ඒ හැමෝම නේද? තමන්ගේ උපරිම දේ කළොත් ඉතා හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. මෙතන පුතා ඉතින් කියන්න කියලා දේවල් කියන්නේ ඉතින් අපි හැමදාම පන්ති වල කියපු දේවල් තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් මෙහෙමයි මේ උසස් පෙළ කියලා කියන්නේ මේ එක තත්වයක් නේ. මෙතනින් ඉස්සරහා වෙනම ආපහු ඉස්සරහා ගිහපුවාම ඉතින් වෙනම ලොකු ජීවිතයක් ඉස්සරහා තිබෙනවානේ. ඉතින් සමහර ලරුවයි සමහර තමයි මෙතනින් පස්සේ සමහර විට අධ්‍යාපනය කියන එක මූලික විභාග පදනම් වුණු අධ්‍යාපනයෙන් මෙතන මේ විභාගයෙන් පස්සේ නැති වෙන්නත් පුළුවන්. ඔච්චරයි. විභාග කියන જાතියක් ආයි මේ ආත්මෙ ලියන්නේ මෙච්චර තමයි. එහෙම ළමයිතුත් ඉන්න පුළුවන්. සමහර ළමයි ඉන්න පුළුවන් ඉතින් තමන්ගේ ජීවිතේ තව ඉස්සරහට විභාග දිගටම ලියලිය යන අය. මේක මාපහු පාරක් ලියන අය ඉන්නත් පුළුවන්. ඊට පස්සේ මේක පාස් වුණාම තව විභාග ලියලිය යන අය ඉන්නත් පුළුවන්. ඒක ඒගොල්ලේ කැටගරි 3 ඉන්න පුළුවන් නේ. ඉතින් එතකොට ඔබ මම කියන්නේ මෙච්චරයි මට ඔබට උපදෙසක් විදිහට දෙන්න තිබෙන්නේ යම්කිසි ඔබ ක්‍රියාවක් කරනවා නම් ඔබට සාර්ථකත්වය නම් බලාපොරොත්තු වෙන්නේ ඔබේ දේ හරියට කිරීම කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒක මොන ක්‍රියාව කළා වුණත් ඔබ මෙතනින් පස්සේ ව්‍යාපාරයක් කරන්න පටන් ගත්තත් ඔබ දිගටම ඉගෙන ගන්න පටන් ගත්තත් ඔබ ඉංජිනේරින් ගියත් මෙඩිසින් ගියත් වෙන පාඨමාලාවකට ඇතුළු වුණත් ඒ මොකකදී වුණත් ඔබට ඉදිරියට කරන්න තිබෙන්නේ ඒ අදාළ කරන වැඩේ හරියට කරන එක තමයි. කරන වැඩේ නිපුණයෙක් නොවි ඒ කියන්නේ ඊට අදාළව ඔබ සියලු ගුණාංගයන් වලින් සන්නද්ධ නොවි ඔබට ඔබ කොතෙන්ට ගියත් ඔබ වෛද්‍යවරයෙක් මට්ටමට ගියත් ඔබ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ලබා ගත්තත් එහෙම නැත්නම් ඒ කොතෙන්ට ඔබට යන්න අවස්ථාව ලැබුණත් ඔබට එතන යන්න පුළුවන් දුර සීමිතයි මේ තිබෙන අද තිබෙන සමාජය තුළ. එකක් දැන් ඔබ මට වඩා හොඳින් ඒවා සම්බන්ධයෙන් කාරණාවන් දන්නවා. ඉදිරියේදී දැන් ඉස්සර අපි ජොබ් එකකට යනකොට ජොබ් ඉන්ටර්වියු වලදී අපිට යන්න තිබෙන්නේ මිනිස්සු අතර තරගයක් තිබරයි බලන්න ඕනේ අපිට වඩා දක්ෂයෙක් වෙනවද කියන කාරණාව අදාළ ජොබ් එකට මාව සිලෙක්ට් වීම සඳහා. නමුත් ඉදිරියේදී ඔබ ජොබ් මාකට් එකට එන වෙලාවෙදී තව අවුරුදු 5ක් 6ක් ගියපුවාම අපි තුමු ඔබ උසස් අධ්‍යාපනයට යොමු වෙනවා නම් ඔබ AI තාක්ෂණය නැත්නම් කෘත්‍රිම බුද්ධියත් එක්කත් ඔබට ඒ අදාළ ජොබ් එක වෙනුවෙන් ෆයිට් එකක් දෙන්න වෙනවා. ඒතර ඔබ මිනිස්සුත් එක්කත් ෆයිට් කරන්න වෙනවා. ඒ වගේම ඔබට මැෂින් එකත් ෆයිට් එකක් දෙන්න වෙනවා. ඒතර ඔබට වඩා සෑහෙන IQ මට්ටමක ඉහළ තිබෙන මැෂින්ස් එළිය තිබෙන වෙලාවක තමයි ඔබ උන් එකත් ෆයිට් එකක් දීලා තමයි ඔබේ ගමන ඔබේ ගේම ගහ ගන්න වෙන්නේ. ඉතින් පුතා මේ අධ්‍යාපනය කියලා කියන්නේ හොඳ මෙවලමක්. ඇත්තටම සාමාන්‍ය කියන්නේ අඩු ප්‍රාග්ධනයක් තියෙන පවුලක දරුවෙක්ට ඉහළ මට්ටමකට ඒම සඳහා තිබෙන ඊ타මත්ම මහඟු මෙවලමක් තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. ඒක සමහර අය පාවිච්චි කරනවා, සමහර අය ඒක පාවිච්චි කරන්නේ නැහැ. සමහර අයට ඒකේ තිබෙන ප්‍රබලත්වයවත් සමහර අයට දැනෙන්නේ නැහැ. සමහර අය ඒ පිළිබඳව අඩු තක්සේරුවකින් ඉන්නේ ගෙනගෙන මොනවා කරන්නද වගේ කියලා අදහසක්. මම කියන්නේ ඉගෙනගත යුතුමයි එහෙම සාර්ථකත්වයටපත් වෙන්න කියලා. නමුත් මම අර ඉස්සෙල්ල කිව්ව දේ යම් කිසි ක්‍රියාවක් අකණ්ඩව කරන්න පුළුවන් නම් ඉතින් සාර්ථකත්වයටපත් වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා බොහොම ලේසියෙන් ඊට අඩු ප්‍රාග්ධනයක් තිබෙන, يعني අඩු ආදායම්ලාභී හෝ නැත්නම් මධ්‍යම පාන්තික පහළ මධ්‍යම පාන්තික ගත්තාම දෙමාපියගේ දරුවෙක්ට ඉහළට එන්න තමන්ගේ තිබෙන ක්ලාස් එක, තමන්ගේ තිබෙන පන්තිය මාරු කරගන්න තිබෙන මහඟු අවස්ථාවක් තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. ඉතින් මේ තිබෙන නිදහස් අධ්‍යාපනයෙන් ඔබට ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන් නම් මම හිතනවා මමද ඇතුළුව
ඒ අදාළ ක්‍රියාවලිය ප්‍රතිඵල ලදු කෙනෙක් කියලායි. ඉතින් මමත් හිතන්නේ මට මේ ක්‍රියාවලිය තුළ අධ්‍යාපනය කියන එක ඉගෙන ගැනීම කියන එක තුළ උසස් පෙළ ඉතින් පළවෙනි ගත්තොත් ඇත්තම ශිෂ්‍යත්ව විභාගයේ ඉඳලා ගත්තාම ශිෂ්‍යත්ව විභාගයේ උසස් පෙළ සහ ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හරහා මේකේ ඒ ටික නොවන්නට මම හිතනවා මට මේ තත්ත්වයේ මට්ටමට එන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා. ඒක නිසා මේ අවස්ථාවන් ඔයාලා හැමෝටම පොදුයි. ඔයාලා කවුරුත් අර කියන්නේ ගොඩක් අය ඉන්නේ රංහැන්දෙන් කටගාලා මෙතෙන්ට ආපු දරුවෝ නෙමෙයි ගොඩක් දුකින් ගොඩක් ප්‍රශ්න මැද ගොඩක් දේවල් දෙමාපියෝ බොහොම කැපකිරීම කළා මේ ඔයාලව මෙතනට ගෙනල්ලා තියෙන. ඉතින් මේ වෙලාවේදී අහගන්න පුතා මේ වෙලාවේදී සමහර දරුවෙක්ට තමන් උසස් පෙළට ආපු දවසේදී බලාපොරොත්තුෙන් ආපු දෙයි අද ඉන්න දෙයි අතරේ යම්කිසි ඩිෆරන්ස් එකක් ඇති. නමුත් ඒ පිළිබඳව ඉතින් දැන් දුක් වෙලා වැඩක් නැහැ. ඔබට ඔබ පිළිබඳව පාපෝච්චාරණයක් කරගන්නට පුළුවන් විභාගෙදී ඉවරලා ඒ පිළිබඳව පාපෝච්චාරණයක් කරගෙන එතනින් ඔබට කරන වැඩ කටයුතු වලදී ආයි එහෙම සිත් ඇවුලක් ඇති නොකර ගන්න වැඩ කරන එක විතරයි අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. එහෙම මිසක් මෙතනදී දැන් ඒකට සොලියුෂන් එකක් හොයලා වැඩක් නැහැ. ඔබ ආපහු පාරක් කරනවද නැද්ද කියන එක හෝ නැත්නම් මොකද ඔබ කරන්න කියන එක පිළිබඳව විභාග ඉවරලා කල්පනා කරන්න. ඔබ මේ වෙලාවේ පිළිබඳව කරන්න එපා, කල්පනා කරන්න එපා. ඔබට මේ වෙලාවේ ගන්න පුළුවන් හොඳම ප්‍රතිඵලය ගන්න. එච්චරයි. ඔබට ගන්න පුළුවන් ඒ තුනක් නම් ඒ තුන ගන්න. ඔබට හොඳ රෑන්ක් එකක් පළවෙනි 10 දෙනා අතර වෙන්න පුළුවන් නම් එහෙමෙන්. ඉතින් ඒක තමන් අනවශ්‍ය පීඩනයක් හදාගන්න නැතුව තමන්ට යන්න පුළුවන් උපරිම දුර යන්න. උපරිම දුර යන්න. එච්චරයි. මේ ඉතුරුලා තියෙන දවස් ටික පාවිච්චි කරලා තමන්ට කරන්න පුළුවන් උපරිම දේ කරන්න. එතකොට උපරිම දෙයක් වෙයි. ඒ උපරිම දේ තුල ඔබට මදි නම් ඒ කරගත්තු උපරිම දේ ඔබේ උපරිම දේ නෙමෙයි කියලා ඔබට හිතෙනවා නම් ඔබට හිතෙනවා නම් මේක මගේ උපරිම නෙමෙයි කියලා. දැන් තමන්ට ඒක ෆීල් වෙනවනේ. තමන්ට තමන් පිළිබඳව තියෙන තක්සේරුවක් තියෙනවා නම් තමන්ට හිතෙනවා නම් මේක නෙමෙයි මගේ ගාන, මේක නෙමෙයි මගේ ලෙවල් එක, මේ මම කවුද කියන එකත් පෙන්වන්න ඕන වගේ අදහසක් ඔබට එනවා නම් ඔබට පුළුවන් ආපහු පාරක් කතා නතර ගන්න පුතා. අන්තිම දවසේ කටවහන් ඉන්න තරම් විනයක් නැහැනේ. මේකෙදි මේ එතකොට එහෙම මේ තමන්ට පුළුවන් ආපහු කරනවා හෝ ඕන දෙයක් කරන්න. මේ නිකං කාලය ගත කරමින් ඉදිරියට යවන්න එපා. කියන ඔබේ වයස එන්න ඉස්සරහට යනවා. නිසා මොනවා හෝ දෙයක් කරන්න. ඔබ A level ඉවර වුණාම MCQs ටික answers ටික ගහගෙන ඉන්න. ඒ වගේම මේකේ MCQs answers ටික ඔබට ගහගෙන ඉන්න පුළුවන්. ඒතර MCQ answers ටික නැත්නම් රචනා ප්‍රශ්න වලත් ඒවයි ටික ලියාගෙන ඉන්න පොඩ්ඩක්. ඊට පස්සේ papers තුන ඉවර වුණාට පස්සේ පොඩ්ඩක් check කරලා බලන්න තමන්ට තමන් ගැන මේ ගුණාට අඳින්න නැතුව නිකන් බොරු අදහස් වලට එන්නේ නැතුව තමන් හරි තක්සේරුවක් ගන්න. අනිත් මිනිසුන්ට බොරු කිව්වක් කමන්නේ. තමන්ගේ හිතට මේකේ මේ මෙන්න මෙච්චර තමයි MCQ හරි මෙච්චර තමයි මට මේකේ ලකුණු ඉන්නේ. දල වශයෙන් මාකින් එකක් ආවට පස්සේ ඒ ලියපු answers final answers එක චුට්ටක් බලන්න. මාකින් එකෙන් පොඩි කොහොමත් පොඩි දවසක් යනවනේ සති කිහිපයක්. ඒතකොට මේ වෙලාවේදී check කරලා බලලා තමන්ට අදහසක් ගන්න. තමන්ට මොකද්ද මේකෙදී වෙන්න යන්නේ කියලා. එතකොට තමන්ට ඒන ගාන පැත්තට කියන්නේ සාමාන්‍ය හැම වෙලේම වැඩි පැත්තට හිතලා තීන්දුව ගන්න එපා. ඒ කියන්නේ දැන් ඔයාලට හිතනවා නම් මට මේකේ දෙන්නේ ලකුණු 65යි කියලා නිකන් 63යි මොකක් හරි අගයක් තියෙනවා නම් 65 වෙලා මට BA කියලා හිතනවට වඩා හොඳයි මට 60ක් වගේ තියෙයි කියලා හිතලා තමයි තීන්දුව ගන්න ඕනේ. මම කියද ඔබට පැහැදිලි ඇති. ඒ කියන්නේ අපි හැම වෙලේම සැකේ වාසිය කියන එක තමන්ගේ පැත්තේදී තමන්ට අඩු පැත්තට හිතලා ඊළඟ තීන්දුව ගන්න. මොකද ඊළඟ තීන්දුව ගත්තට පස්සේ තමන්ට එතනදී අවඩක් වෙන්නේ නැන්නේ. දැන් ඔබ කරන්නේ ඔබට අපි නිකන් හිතුව මෙඩිසින් යන කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඉන්ජිනේරින් යන කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වෙනවා. තම මොනවා හරි තමන්ට ටාගට් එකක් තියාගෙන වැඩ කළේ. අපි තුමේ S3ක් කියලා. ඒතර තමන්ට ඒක ටාගට් එකකට වැඩ කළා. තමන්ට ඒක ඉන්නේ නැහැ කියලා හිතනවා නම් රිසර්ච් වෙනකන් ඉන්නේ නැතුව ඔයාලා මේ වැඩේ පටන් ගන්න. පන්ති යන හෝ නොවන හෝ මොකක් හෝ ඔබ ආපහු මේ වැඩේ සක්‍රියව පටන් කකුල් දෙක දෙපැත්තේ තියාගෙන මේ වැඩේ කරනවද නොකරනවද කියලා හිත කරනව නෙමෙයි. ඔබ මේ වැඩේ පටන් ගන්න. එහෙම නැත්නම් ඔබ ස්ථිර තීරණයකට එන්න මම මේක කරන්නේ නැහැ. මොන ප්‍රතිඵලය ආවත් මං සතුටින් හරි දුකෙන් හරි බාර අරගෙන මං ඉතින් ඉතින් ඉස්සරහට මං වැඩේ කරගෙන යනවා. මම වෙන මොකක් හරි කරන්නේ. මම මේක කරන්නේ නැහැ. එක්ක වෙන කෝස් එකක් කරනවා. එහෙම නැත්නම් වෙන මොනවා හරි වගාවක් දානවා. නැත්නම් ව්‍යාපාරයක් කරනවා. මොකක් හරි ඔයාලට ඊට පස්සේ ගන්න තීරණේ ඒ දා ඉඳලා පටන් ගන්න. ඔයාලා ජොබ් එකකට යන කල්පනා කරනවා නම් අඩුපඩියකට හරි කමක් නැහැ. මොන හරි දෙයක් පුරුදු වෙන්න පුළුවන්. යම් හොඳ ඒ කියන්නේ හොඳ බොස් කෙනෙක් යටතේ ගිහලා වැඩ කරන්න පටන් ගන්න. එතනදී පඩිය ගැන හිතන්නේ නැතුව වැඩ කරන්න. වැඩ කරලා ඒකේ තියෙන ස්කිල්ස් ටික හදා ගන්න. හදාගෙන ටික අපි තුමු ඔයාලා ගරාජ් එකකට යනවා නම් මේකේ ආයි Tamanට තේරෙනවා මේක A level පාස් උත් නැහැ. මේක ගොඩ ගියෙත් නැහැ. Tamanට මේක කරන්න ආසාවකුත් නැත්තම් ගෙදරට වෙලා හාල් වෙවි නැතුව වහාම
වෙන මොකක් හරි තමන් කැමති ශේෂ්ත්‍රයකින් කෝස් එකක් කරලා ඉස්සරහට යන්න පුළුවන් නම් එහෙමයි. තමන් රස්සාවකට යන්න ඕන නම් එහෙමයි. තමන් ශනිකව අඩු වයසින් යන්න පුළුවන් තැනකට සම්බන්ධ වෙන්න. එතකොට ඔයාලගේ වයස අවුරුදු 23 24 25 වගේ වෙනකොට ඔයාලට අධ්‍යාපනික වශයෙන් කියන සර්ටිෆිකේට්ස් නැති වුණාට ඔබට යම් කුසලතාවයක් තිබි පුද්ගලයෙක් බවට පත් වෙනවා. අපි හිතමු ගෑරේජ් එකක නිකන් ඇනගලවන්න යන්නේ. නමුත් ඔබට අවුරුදු 5ක් විතර වගේ වැඩ කරන අවස්ථාවකදී ඔබට තනියම වෙල ගෑරේජ් එකක් දාගන්න හරි පුළුවන් මට්ටමක් ඔබට හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක හැමෝම ඉංජිනේරුවෝ වෙන්නෙත් නැහැ මේ රටේ ඉන්න. හැමෝම දොස්තර වෙන්නෙත් නැහැ. හැම දොස්තරලා වුණා කියලා ඊළඟට බෙහෙත් ගන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. එතකොට ඒක නිසා මේ එහෙම වෙන්නේ නැහැ. මේක පැවැත්මක් තියෙනවනේ. ඒක නිසා තමන්ට හරියන ශේෂ්ත්‍රයෙන් ඉස්සරහට යන එක තමයි කරන්න තිබෙන්නේ. ඉතින් දිනන්න මේක ලේසි. මේකේ තියෙන ලේසිකම මීට ඊළඟට මේ කට්ටට වඩා කට්ටක් කාලා තමයි ඔබට මොකද අපි දිනන්න ඕන නම් අපිට ඒ වෙනුවෙන් යම්කිසි ගෙවීමක් කරන්නම වෙනවා. ඒක මම ගෙවීම කියන එකෙන් මම අදහස් කරේ අපි ඒ වෙනුවෙන් යම් සැක්‍රිෆයිස් එකක් කරන්න ඕනේ. එහෙම නැතුව අපිට නිකන් මේ එහෙම එන්නෙත් නැහැ. මාව කියලා වැඩකුත් නැහැ කියන එකයි මගේ අදහස. ඉතින් ඒක නිසා ඔයාලා මේ දේවල් කල්පනා කරලා වැටි කරගෙන යන්න. ඉතින් බොහොම ආදරෙන් කියන්න තියෙන ඉතින් හොඳටම විභාගය කරලා හොඳ ගමනක් යන්න. ඉතින් මම කැමති ඔයාලා ඉතා හොඳ මට්ටම් වල ඉන්නවා දකින්න. බොහෝ වෙලාවට අපි ආපහු ඔය කවදාවත් අපි සමහරට දකින්නෙකුත් නැති වෙන්නත් පුළුවන්. නැත්තම් දකින්නත් පුළුවන්. මේක ඉතිච්චර ලොකු රටක් නෙමෙයිනේ. ඉතින් ඒක නිසා කොහෙදී හරි තමයි දැක්කොත් මම නේද මට මතක නැතුව තිබුණොත් උඹලා ඉතින් ටිකක් වෙනස් වෙලා ආරේ මේ වෙලාව තිබුණාම ඉතින් මට මතක නැතුනොත් මම මේ පන්ති ආවා කියලා කතා කරන්න. අපි යන්නේ දවසේ කතා කරන දවසේදී අපි මෙහෙම ගත්තොත් ඒ කියන්නේ දැන් අපි දෙගොල්ලම ගමනක් යන දැන් මට මගේ ගමනේ ඉලක්කයක් තියෙනවා සහ ඔබට ඔබේ ගමනට ඉලක්කයක් තිබෙනවා. අපි දෙගොල්ල හම්බ වෙන වෙලාවකදී නැවත කොහේදී හෝ දවසක කවදා හෝ දවසක කොහේදී හෝ තැනකදී හම්බ වෙන දවසකදී නේද අපි හම්බුනහම මම ඔයාලා ගෝලියෝ විදියට දැක්කහම ඔබ දින්නලා ඉන්නවා දකින්න මම සතුටුයි. ඒතර ඔබ කියනවා මම සර් මෙතන ඉන්නේ අද මෙහෙමයි මම මෙහෙම සර් මෙහෙමයි මම කම්පැනි එකක් දාලා තියෙන්නේ මම මෙහෙ ගිහිල්ලා ඇවිල්ලා මෙහෙම කරනවා. එහෙම කියලා මට ගෝලියෝ මගදී හම්බ වෙනවනේ. ඒ සමහරලාට අපි තැන් වලදී අපි ඒතර ඒ අය කියනවා නම් විනින් කන්ඩිෂන් එකක්. නෑ සර් මුකුත් නෑ ගෙදරට වෙලා ඔන්න ඔය ඉන්නවා සර් කියනවා. ඒකට හත්පසින් වෙනස් නරක. මුකුත් නෑ සර් ජොබ් එකකුත් නෑ ඉතින් ඔය ඉන්නවා කියලා. මම කියන්නේ ඔබ දිනලා ඉන්න. ඔබ මම හම්බෙන වෙලාවේදී ඔබ දිනලා ඉන්න. මගේ පැත්තෙන් මම ඔබට මම ගැන සතුටු වෙන්න පුළුවන් ගමනක් මම ගිහින් තියලා තියන්නම්. මට ඔබ ගැන මම ගෝලිය විදියට ඔබ ගැන සතුටු වෙන්න පුළුවන් ගමනක් ඔබ ගිහින් තියලා ඉන්න. එතකොට ඔබට මම ගැන සතුටක් හිතෙයි මට ඔබ ගැන ආඩම්බරයක් හිතෙයි. ඉතින් මම හිතනවා අපි ඔක්කොම දෙන්නලා ඉන්නේ කියලා. ඒක නිසා මේ මට්ටමට ඔබ යන්න. ඉතින් ඔබ යන පාත් එක මොකද්ද කියන එක මම කියන්නේ ඔබට කැමැති පාත් එකක් තෝරගන්න පුළුවන්. හොඳ වැඩ කරන්න, හරි වැඩ කරන්න, මුල මතක තියාගෙන වැඩ කරන්න. Tamanට මේ ගමන එන්න උදව් කරපු අය සමහරලාට හොඳට විභාගේ පාස් වුණා, පාස් වෙලා ඉස්සරහට ගිහපුවාම Tamanට උදව් කරපු අය මතක නැතු වෙනවා. Tamanට අම්මලා තාත්තලා මේ වියදම් කරපු ආකාරය මතක වෙනවා. සමහරලාට සමහර දරුවන්ට අයියලා අක්කලා වියදම් කරන්නේ මේකේ පවුලේ බාලයට. ඒතර ඒ හැම දෙයක්ම Tamanට මේ වෙනුවෙන් මේ ගමන එන්න Tamanට උදව් කරන්න අපි තුමු යුනිවර්සිටි ගියපුවාම ඒ අදාළ ෆීස්ද Tamanට මොනවා හරි දෙයකින් මේ ගමනට උදව් කළා නම් ඔබ යම් තැනකට ගියපුවාම උඩට යන්න ඔබට නිහතමානීකමක් තිබෙන්නට ඕනේ. ඒ හැම මිනිහෙක් වෙනුවෙන්ම වචනයක් කතා කරන්න, ඉනා වෙන්න, ඒ වෙනුවෙන් යම් කාලයක් යොදවන්න පුළුවන් නිහතමානී ඔළුවක් හදාගන්න. අපි අර සාමාන්‍ය අර වීකරල් උදර බර වෙන්න නැවෙනවා කියලා කියන්නේ තමන්ට උඩ මට්ටම් වලට එනකොට එහෙම හදාගන්න. තමන් දැනුමෙන්, තමන් ආර්ථිකමය වශයෙන්, තමන් සමාජීය වශයෙන් පෝෂණය වෙනකොට තමන් පිළිබඳව රටේ ලෝකෙ මිනිස්සු දැනගන්නකොට තමන්ට වැලියු එකක් බිහි වෙන වෙලාවේදී ඔබ ඒ වැලියු එක පාවිච්චි කරලා ඊට වඩා තමන්ට මේ ගමන එන්න උදව් කරව මිනිසුන්ට ඒ වැලියු එක නිසා පාට් එකක් දාන්න ලෑස්ති වෙන්න එපා. ඒක නිසා උන්ත් එක්ක ඒ එදා ඉඳපු විදිහටම ජීවත් වෙන්න උත්සාහ කරන්න. දෙමාපියෝ හොඳට රැක ගන්න, බලා ගන්න. ඒ මිනිස්සු ඔයාලා වෙනුවෙන් බොහොම කැපකිරීම කරලා තිබෙනවා. ඒ අයගේ අවසානයේ දක්වා ඔයාලා සතුටින් ඒව තියන්න. ඉතින් ඒකත් ඔයාලගේ ජීවිතේ එක පාර්ට් එකක් විදිහට වැඩ මතක තියාගෙන වැඩ කරන්න. ඉතින් බොහොම සතුටින් ඉන්න. එච්චරයි. ජීවිතේ මහා කාලයක් ජීවත් වෙන දැන් අවුරුදු 20ක් විතර වෙනවා. තව අවුරුදු උපරිම 60ක් විතර වගේ ජීවත් වෙයි. ඉතින් නේද? 60ක් ඉන්නෙකුත් නෑ 60ක් ඉන්නේ 80ක් හිටියොත් 80ක් ඉන්නේ අඹලීට කලින් මැරෙනවා. මේකෙදි මේ එතකොට අපි හිතමු 60ක් හිටියා කියලා තව 40ක් තියෙනවා. තව 40ක් තියෙනවා. ඉතින් ඔය 40 පොඩි ෆන් එකක් අරගෙන නේද? රටවත් වැඩක් කරලා උඹලටත් වැඩක් කරගෙන හොඳට සතුටින් ආතල් එකේ ඉන්න. ඒක තමයි ජීවිතය කියන්නේ. එහෙම නැතුව ඉතුරු අවුරුදු 40 මත ආයි විඳින්න ඉන්න ඕනේ නැහැ. ඉගෙන ගන්න දරුවෝ ඉගෙන ගන්න, ව්‍යාපාරයක් කරන අය ව්‍යාපාරයක් කරන්න. ඉතින් තමන් ෆන් එකේ ඉන්න. මේ
රටට සහ ලෝකයට අනිත් මිනිසුන්ට අවැඩ මිනිහෙක් වෙන්නේ නැතුව වැඩදායක මිනිසෙක් බවට පත් වෙන්න. හරි නේද? ඒක තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. මම හිතන්නේ ඔය ටික ප්‍රමාණවත් කියලා. ඉතින් එහෙනම් අපි යමු නේද? right. හරි එහෙනම් ජයෙන් ජය. මම තව එක සින්දුවක් කියන්න ඕන. right. නෑ නෑ. ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙලෙන්නේ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ සිනහ වෙවි කල් ගෙවන්න බෑ ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙලෙන්නේ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ සිනහ වෙවි කල් ගෙවන්න බෑ තොල් අග මද කස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි ලෝකය උඩු යටි කුරුවි ප්‍රාර්ථනාවන් ගැලලෙයි සමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ සිනහ වෙවි කල් ගෙවන්න බෑ දිවාරයේ දකින සිහින පවන් සලාකි මන්නිවයි සිහින ලොවම ගරා වැටි කැවුලෙන් හදවත් දැවිලෙයි ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ සිනහ වෙවි කල් ගෙවන්න බෑ right. කොහොමද සුසිදී? මේක මේ මම අන්තිමට මම ගොඩක් දවසට මම පන්ති ඉවර කරන්න මේ සින්දු කියලා. මේකේ මේ මම එකත් මම පොඩි අදහසක් එකත් මම අර ඉස්සෙල්ලා කතාවට මේක සම්බන්ධයි. ඒ කියන්නේ පුතා මේ අර මොනවාද ආරෝපණ ගත්තාම අනාරෝපිත වස්තු කියලා කියන්නේ ආරෝපණයක් නැතිව නෙමෙයිනේ. හරිද? ධනාරෝපණයි ඍණාරෝපණයි සමානව තිබෙන ඒවා. ඒ කියන්නේ ජීවිතයක් ගත්තාම දුක සහ සතුට කියන එක දෙකම තියෙනවා. සතුටෙන් පිරුණු ජීවිත කියලා ඒවා නැහැ. සතුට විතරක් තිබෙන ජීවිතත් නැහැ, දුකින් විතරක් තිබෙන ජීවිතත් නැහැ. සතුට දෙකම තිබෙන ජීවිත තමයි තියෙන්නේ. හරිද? හැබැයි සමහර ජීවිතවල දුකට වඩා සතුට වැඩි. එහෙම නම් අපි කියනවා සතුරු ජීවිත කියලා. සතුරු ජීවිතයක දුක නැත්තේ නෑ. දුක තියෙනවා. දුකට වඩා සතුට තියෙනවා. ඒ වගේමයි දුක් සහිත ජීවිත කියලා කියන්නේ සතුටුත් තියෙනවා. හැබැයි සතුටට වඩා දුක තියෙනවා. ඒක නිසා ඔබ ඒකත් තේරුම් අරගෙන ජීවත් වෙන්න. ඒ නිසා මේ දුක සතුටත් එක්ක තියෙන මිශ්‍රණයක් තමයි ඔබේ ජීවිතය කියලා කියන්නේ. අපිට සමහරලාට සතුට තියෙන දවසට අපිට ඈත ලොකුවට පේන්නේ නැහැ. අපි හිතනවා මේ බොහොම මේක මරු කියලා. නමුත් එතනින් එහා අපිට දුකකුත් තිබෙනවා.
ඒකත් අපි බලාපොරොත්තු වෙන ජීවත් වුණාම අපිට ගොඩක් දේවල් දරා ගන්න ලේසියි. ඒක නිසා උපේක්ෂාවෙන් ගොඩක් දේවල් දිහා බලාගෙන ජීවත් වෙන එක තමයි මම හිතන්නේ සතුටින් ජීවත් වීමේ හොඳම මඟ කියන එකයි මට හිතෙන්නේ. ඒකත් මතක තියාගෙන අර ක්‍රූ එකට වැඳෙන්න කැමති අය නම්බර් ටිකක් දීලා සතුටින් ගෙදර ගිහලා හොඳ විභාග පාස් වෙලා දිනලා එන්න. රයිට් එහෙනම් යන්න.